මෙතනදී දැන් මේක ඇත්තටම ලොකු පරාසයක් තියෙනවා. දැන් ওই ටික සුපසමාත මේ හිතලා කියන්නත් පුළුවන්. කෙනෙකුට. නමුත් මේක දැනෙන ස්වභාවය සම්බන්ධව මේ කතාව තියෙන්නේ. මම ආරණ්‍යසෙත් ගොඩක් ඔය වගේ කියනවා. ඔබතුමාටත් දැනෙන ස්වභාවය තියෙනවා අපි දන්නවා. නමුත් මේකේ පරණතකමක් තියෙනවා. මේ පරණතකම කොච්චරද කියනවනම් ඉතාලම සියුම් තැන් තියෙනවා අපේ ජීවිතය තුළ අපි මේ ඇත්ත කරගෙන බාහිර ඇත්ත කරගෙන තමයි එතන ඒ වගේ තැන්වලදී කටයුතු වෙන්නේ අපේ අතින්. අනේ ඒ අවස්ථාවත් ගොඩක් මෙතනදී වැදගත් මුළු කියන්නේ මුළු ලයිෆ් ස්ටෝරි එක. මේ කියන්නේ මුළු ජීවිත කතාව එකම කතාවක් වෙන්න ඕනේ. ලෝකයේ ඇත්ත නොවුණු නමුත් හැමදේම සිද්ධ වෙන කතාවක්. ඒක කොහොමද වෙන්නේ කියලා බලනවා. අද දවසේ ගත්තත් කොතනද ඉන්නේ මොනවද කරන්න කියන එක අදාළ නැහැ. සාමාන්‍ය විදිහට හැමදේම වෙනවා. මේකේ තියෙනවා සියුම් තැන් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මේවා කියන්න ඕනි. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන ආදරේ. එහෙම නැත්නම් ගෙදරක මහත්තයා බීලා ඇවිල්ලා හැසිරෙන ආකාරය. එහෙම නැත්නම් මුණුබුරෙක්ට ආච්චි කෙනෙකුට සීයා කෙනෙකුට තියෙන කතා ආදර කතා. එහෙම නැත්නම් මෙතනදී කියන්න ඕනේ ඔබ සාමාන්‍ය විදියට කොයි විදියටද ජීවත් වෙන්නේ? දරුවෙක් විදියටද? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියටද? එහෙම නැත්නම් කොයි විදියටද ඔබේ භූමිකාව තියෙන්නේ? ඒ කොයි ආකාරයකට තිබ්බත් මොන විදියට හැමදේම සිද්ධ වුණා. මේක කියන්න ලේසි. ඒ කිසිම දෙයකට නොදැනෙන ස්වභාවයක් මතුවෙනවා කියන්නේ. ඔබ දිහා හොඳට බලන්න. ඔබ අද දවසේ කොහමද ගියේ කියලා බලන්න. ගත උනේ. ඔබ බුදු පහන තියෙන එතනයි. ඔබේ සිතට ඔබ වදින්න කියලා අපි කිව්වේ. මොකද ආත්මේ තියෙන ශරීරෙත් නෙමෙයි ආත්මේ කියන්නේ සිතෙත් නෙමෙයි ආත්මේ තියෙන අරමුණේ ගිනි ගත්තොත්. අපේ ගින නැත එතන ආත්මයක් නැහැ. ඔබ දක්ෂද මේක දකින්න? ඔබට ඉපදීමක් නැද්ද? ඔබට මරණයක් නැද්ද? ඔබට ආත්මයක් නැද්ද? ඔබේ කතාව මොකක්ද? මෙතනයි කතාව. ඔබ ක්‍රියාවලියක් විතරද? කුලක වගේද? ඕනෙම දැනෙනවද? දැනෙන්නේ නැහැ කතා කරන්නේ. නිහඬව ඉඳීම නෙමෙයි වෙන්න ඕනේ. ඔබට දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ නැහැ තමයි. ඒකත් තේරුම් ගන්න. හැබැයි දැනෙන තරමට කතා කරන්නත් පුළුවන්. ඒ ඔබතුමාට වුණත් ඔය කැම්පස් එකේ වුණත් දරුවන්ගේ වුණත් මේ කතාව පේනව නේද? මේ සිතේ එහෙමයි. කතාව. එහෙමයි දරුවෝ ගොඩක් ඉන්නේ ගිනි ගන්න ලෝකේ ඇත්ත කරගෙන නෙමෙයි. එහෙමයි. එහෙමයි අරනවාස ඒ අවස්ථාවවලදීත් ඒ ළමයි එක ඇතරම අර සමූහයකට වැඩිය එක්කෙනා බලනකොට ඒ ස්වභාවයට ආරෙන්වාස ඒ ළමයාගේ තියෙන ඒ ගින්න තුනී කරන්න පුළුවන් විදිහට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැන්. ඒ කියන්නේ සමූහයකට වැඩිය ඒ කෙනාට ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා අහලා ඒ ළමයාට වටහලා දෙන්න පුළුවන් මේ සිතේම ස්වභාවයක් තමා බලන්න පුතේ කියලා අපිට කියලා දෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නේද මේ දවස් ටිකේ ඒ වගේ 4-5 දෙනෙක් එක්කම කතා කරන්න අවස්ථාව හම්බ වුණා. ඒක ඒ ළමයි බොහොම සැනසෙල්ලටපත් වෙන බව ඒ එතනින් පස්සේ අපිට හොඳට වැටහෙනවා. නැවත ඒක හරි වටිනාකමක් විදියට එතකොට අරයන්වංශ තවදුරටත් මේ දේශනා කියනවා මේ වහන්න කියලා ෆෝන් එකේ ඒ ටික හදලා දීලා යනවා හුඟක් මේ ළමයි දැන් මේ දේශනත් එක්ක ඇත්තටම සැනසෙන ස්වභාවයක් තියෙනවා. ඒ ගින්නට අහුවෙච්ච ළමයි පමණයි. සාමාන්‍ය අය ටිකක් ඔයවට කම්මැලි. නමුත් අර ප්‍රශ්න ගැටලු වෙනකොට අපි අර උපදේශන සේවාවලත් ඉන්නවා ආරෙන්වාසපත් කරලා ශිෂ්‍ය උපදේශක විදිහට. ඉතින් ඒ වගේ හරීම පහසුවක් වෙනවා ආරෙන්වාස මේ සිතේ ස්වභාවය හොඳට අඳුනාගත්ත නිසා කෙනෙක් ගැන බලලා ඒ කෙනාගේ සිතේ ස්වභාවය අඳුනා ගන්න. ඇත්තටම මේ ප්‍රශ්නේ මොකවත් නෙමෙයි කියලා දන්නවා මේ ලෝකේ ඇත්ත වෙච්ච තැන තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. මේ ලෝකේ ඇත්ත වෙනවා කියන්නේ මේ සිතට වහල් වෙලා සිතත් එක්ක සිත ඇත්තයි. එතන සිත මම කියලා අරගෙන මට වෙන්නේ මම කන්නේ මම බොන්නේ කියලා මටමයි වෙන්නේ කියන තැන තමයි මිනිස්සු මේ ගින්නට අහු වෙලා තියෙන බව හොඳට වැටහෙනවා. ඉතින් එතනින් මිදෙන්න මේ දේශනා හරි වැදගත් ආරම්භ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ආරයන්වංශ මෙතන දැන් අපිට යම් මොනවා හරි
බලන බැල්මක හරි වැරදි පැත්තක් වුණා නම් ඒක දැනෙනවා. ඒක හොඳට අසු වෙනවා. දැන් අර ගින්න එතන ගින්නේ ස්වභාවය එතන අසු වෙනවා. නමුත් ඒකත් එතකොට ඒ ගමන්ම වාගේ වැටහෙනවා මේක මේ ආයතනික ස්වභාවය කියන එක හුඟක් වැටහෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි ආදෙන්නත් තේරුම් ගන්න. දැන් අත්තට රටේ ලෝකේ වෙන දේවල් දිහා බැලුවහම මේ සොඳුරු දහම මේ සොඳුරු නිවන් මඟ මුළු ධර්මදීපේම අවදි වෙන්න ඕනේ කියලා පැහැදිලි. අපේ අපේ පන්සල් වල අපේ ආමතුරු ගොඩක් කලාවට අපි මේ දකිනවා YouTube වල Facebook වල එක එක දේවල් ඇත්තරම මේ දහම නැති තැන මහා නරකාදියක් තමයි කියන්නේ. ගිහි වුණත් පැවිදි වුණත් මොන ගෑනු වුණත් පිරිමි වුණත් මොන තරහතිනක හිටියත් ඔබ ඉන්නේ නරකාදියක. මේ දහමින් තියෙන සැනසීම කිසිම දෙයකින් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දෙයක් කියන්න ඕන. අපේ ශරීර කෝඩුව අද පොළොවට පස් වුණා. හෙට දවසේ පොළොවට පස් වුණා. අහෝ සුඛං වගේ. ඒක අපිට සුඛයක්. අපිට ඉපදීමකුත් මරණයකුත් පනවන්න බෑ. ඒකට හේතුව අවබෝධයයි. අවබෝධයටපත් වීමයි. අභ්‍යන්තර පරිවර්තනය. අපි කියන්න ඕනේ හැමෝටම ඔබ දිහා බලන්න. ඔබේ කතාව ගලප ගන්න. විශ්ලේෂණය. පුංචි තැන් තියෙන්න පුළුවන්. ඒවා හොඳින් ගලපන්න ඕනේ. ඔබට ලේසි නැති තැන් තියෙනවා. අපි මේක හැම විදියෙම කතා කරලා තියෙනවා. මේක කතා කරන්න ඕනේ මේ ධර්මයේ තුල මේ ප්‍රායෝගික පැත්තට ආවහම මිරිස් කන තැන ආත්මයක් නැති බව. නාසයේ දැනෙන ගඳ සුවඳ තුල ආත්මයක් නැති බව. දිවට දැනෙන පැණි රහ ලුණු රහ දැවිල්ල තුල ආත්මයක් නැති බව. මේක ප්‍රායෝගිකව ඔබ එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. ආරි පරීක්ෂණය නොකරන මේ දැස කුමටද කියවයි. මේ සත්‍ය නොදන්න කෙනෙක් කල්පයක් හිටියත් වැඩක් නැහැ මානේ. මේ සත්‍ය නදක කල්පයක් හිටියත් බලක් නැහැ. අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරලා යනවා. අද අපි දකිනවා සමහර වෙලාවට මේ Facebook YouTube වල තියෙන දේවල් බලුවා. මේවා ඇත්තට මේ මාධ්‍ය ඔස්සේ මොනවද මේ වෙන්නේ? මේ නරක ආදියක් වගේ. ඇත්තට මේ සත්‍ය ධර්මයේ නිය සිලට ගත්ත පස් ටික වගේ. බොහොම ටික දෙනයි එක දකින්න. මහා සංවේගයක් කියන. මිනිස්සු දුක් විඳින්නේ සත්‍ය නොදන්න කමට. නමුත් මේ සත්‍ය දැක්කනම් ඔබේ දුක අවසానයි. ඒ මහා සසරෝ වෙනවා. ඔබේ කතාවයි මෙතන තියෙන්නේ. කාලයක් තිස්සේ ඔබට අபிසංකරන වුණු කතාවක් තියෙනවා. ඒක තුල ඔබට අම්මා තාත්තගේ වල දොරවල් ඉඳන් ගහකොළ හැම දෙයක්ම ඇත්ත වෙලා තියෙනවා. නමුත් මේ සත්‍ය ඔබ දැක්කොත් ඔබට තේරෙයි. මේ සියල්ලම සිතනවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිවස්ස. සිතුවිලි ලෝකෙක ඔබ අසරණ වෙලා දුක් විඳින බව ඔබට එදාට දැනෙයි. මේ සත්‍යය ආඩවද කරන එක පුදුමාකාරයි. මෙතර කෙනෙක් නැති බව පැහැදිලි කරන එක පුදුමාකාරයි. මේ ශරීරය ඔබ නොවන බව, මේ සිතත් ඔබ නොවන බව, ඔබ යනු අරමුණේ ගින්නයි කියන. ගින්න නැත්තම් කොහෙවත් ඔබ නැති බව. ඉතින් ඔබ එදිනෙදා ජීවිතය තුළ ඔබ කටයුතු කරන ආකාරයට ඔබ හැසිරෙන ආකාරයට බලන්න ඔබේ ගින්න කොහෙද තියෙන්නේ කියලා. ගින්නක් නැත්තම් එච්චරයි. ඒ නිවනයි. නිවන හරි සුන්දරයි. නිවන හරි සරලයි. ඔබ අමුතු දේවල් හොයන නිසා ඔබට දුෂ්කරයි.